මගේ නම නිරාෂා. මගේ වයස අවුරුදු 19යි. මගේ කතාව මම ඔයාලට කියන්න යන්නේ. මං ඉන්නේ කොළඹ. අපේ පවුලේ මමයි, අයියයි, අම්මයි, තාත්තයි ඉන්නේ. පවුලේ වැඩි විස්තර මං කියන්න යන්නේ නැහැ. මොකද අපේ තාත්තා ටිකක් ජනප්‍රිය කෙනෙක්. එයා කරන්නේ බිස්නස්. ඒ වගේම ටිකක් පොලිටික්ස් වලටත් හෙල්ප් කරනවා. අම්මත් ටිකක් විතර ප්‍රසිද්ධයි. සමහර විට මාවත් ඔයාලා දැකලා ඇති ටීවී එකෙන් එහෙම. අපේ පවුලේ තත්ත්වය රැක ගන්න ඕන නිසා මම මගේ කතාව විතරක් ඔයාලත් එක්කන් කියන්නම්. මට හිටියා දිනිති කියලා යාළුවෙක්. අපි දෙන්න ගොඩක් ක්ලෝස් ෆ්‍රෙන්ඩ්ලා. අපි අතර රහසක් නැති තරම්. එයාට අපි තරම් සල්ලි තිබ්බේ නැති වුණා. එයාටත් හොඳ තත්ත්වයක් තිබුණා. ඒ මොනවා වුණත් ඉස්කෝලේ වගේම ගෙදරත් අපි දෙන්න හොඳම යාළුවෝ වෙලා හිටියේ. ඉතින් සෙනසුරාදාට එයා අපේ ගෙදර එනවා. අපි මගේ කාමරේට වෙලා හින්දි ෆිල්ම් බලනවා. මොකද අපි හින්දි ෆිල්ම් පිස්සියෝ. මගේ අතිහිටින් බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හොයා හිටපු නිසා වෙන්නේ නැති එහෙම උනේ. කොහොම හරි එයා ගැන මට හිතක් ආවා. අන්තිමේදී පාටි එක ඉවර වෙලා මම මගේ නම්බර් එක එයාට දුන්නා. අපි ටික දවසක් ෆෝන් එකෙන් කතා කළා. ඒ දවස් කීපයට අපි පුදුම විදිහට ලං වුණේ. කවදාවත් පිරිමි පහසක් නොලබපු මගේ පියයුරු දෙක තොල් දෙකකින් උණුසුම් වෙනකොට මට දැනුණ සැප පුදුමාකාරයි. එහෙම්ම ගොඩක් වෙලා එයා ඒක කරලා මගේ රහස් පැත්තට එයාගේ තොල් දෙක අරගෙන ගියා. එයාගේ තොල් වලින් පළවෙනි වතාවට මගේ යෝනි තොල් විඳුල් වෙනකොට මං කලේ මගේ කකුල් දෙක දෙපැත්තට කරන ගමන් ඒ සතුට උපරිම ලබාගත්තු එක. සමීර මගේ මුළු ඇඟම ඉඹින්න ගත්තා. මූණ, තොල්, බෙල්ල, පපුව, ඉනහරිය මේ ඔක්කොම කිස් කරා. මගේ මුළු ඇඟම අමුතුම ආසාවකින් උමුතු වෙලා තිබුණේ. එහෙම කරලා එයා මගේ තන් දෙක කිස් කරන ගමන් උරන්න ගත්තා. මුලින්ම හිමීට පටන් ගත්තා. පස්සේ ගොඩක් හයියෙන් තන් දෙක උරලා බිව්වා. නිරුවතින්ම මගේ ගාවට ආපු එයා කලේ මාව වඩාගෙන ගිහිල්ලා ඇඳේ හාන්සි කරවපු එක. එහෙම්මම මගේ ඇස් දෙක මම පියාගත්තා. මගේ ඇඟේ ඉතිරි වෙලා තිබුණ එකම යට ඇඳුමත් මගේ කකුල් දෙක දිගේ පහළට ඇදිලා යනකොට මගේ මුළු ඇඟම පිච්චෙන්න වගේ වුණා. ඒත් එක්කම මට ලැජ්ජාවක් ආවා. මම මගේ අත් දෙකෙන්ම පපුව වහගත්තා. ඒත් සමීර කලේ මගේ අත් දෙක හිමීට අයින් කරන්න හදපු එක. ඒත් මං ලැජ්ජාවට මගේ අත් දෙකෙන් තන් දෙක වහගෙන ඉද්දිම එයා ඇඳගෙන හිටපු ඇඳුම් ඔක්කොම ගලවලා දැම්මේ මගේ ඉස්සරහමයි. මං හැබැයි නොදැකපු පිරිමි අවයව දකින්නකොට මට මගේ ආසාව ඉබේම වැඩි වුණා. මගේ තොල් දෙක තදින්ම උරලා බිව්වා. ඊට පස්සේ එයා මගේ ගවුම උඩින් මගේ කුක්කු දෙක අල්ලන්න පටන් ගත්තා. මං කලේ ගවුමේ බොත්තම් බුරුල් කරපු එක. මගේ ගවුම ගලවලා දාන්න එයා උත්සාහ කරනකොට මමම මගේ ගවුම ගලවලා දැම්මා. සමීර මගේ තන්පුඩු එයාගේ දිවෙන් තෙත් කරන්න පටන් ගත්තේ මගේ බ්‍රා එක පිටින්මයි. එහෙම්මම මම මගේ බ්‍රා එක ගලවලා පැත්තකට දැම්මා. මං එයා එක්ක සාලෙට වෙලා සර්වන්ට්ලට පේන්න කතා කර හිටියා. ඊට පස්සේ මං හොරෙන්ම එයාව මගේ කාමරේට එක්ක ගියා. වැඩ කරන අය අහනකොට එයා කියලා කිව්වා. ඉතින් එයාලා ඒ ගැන වැඩි කතා කළේ නෑ. මොකද එයාලට ඒ ගැන අහන්න ඕනේ නෑනේ. මං ඉතින් රෑ 7ට විතර සෑන්ඩ්විච් ටිකකුත් අරගෙන මගේ කාමරේට ගියා. අපි දෙන්නටම එකට ඩිනර් ගන්න බෑනේ. ඉතින් මම මගේ ඩිනර් එකත් අරගෙන තමයි කාමරේට ආවේ. අපි දෙන්නම එකට ඩිනර් ගත්තා. සමීර එනකොටම සෙක්ස් ෆිල්ම් එකක් අරගෙන ඇවිල්ලා තිබුණා. අපි දෙන්නම ඒක බලන්න පටන් ගත්තා. ඇත්තටම ඒක බලනකොට අපි දෙන්නටම පුදුම විදිහේ ආසාවල් ඇති වීගෙන එන්න පටන් ගත්තේ. ඉතින් සමීර අයියා මාව ළඟට අරගෙන මගේ මුළු මූණම කිස් කරා. දවසක් අපේ ගෙදර හැමෝම එළියට යන දවසක් ආවා. සාමාන්‍යයෙන් අපේ ගෙදර අය එක ගමන් යන දවස් තියෙනවා. ඒ අපේ ගෙදර අයගේ හැටි. අම්මා, අයියා, තාත්තා එයාලගේ එක දේවල් වලට එළියට යනවා. ඉතින් එහෙම දවසට මම විතරයි ගෙදර ඉන්නේ. මම විතරයි කිව්වට සර්වන්ට්ලාත් ඉන්නවා. ඉතින් එහෙම දවසක හවස මම සමීර අයියට කතා කළා. එයා හවස 5ට විතර ආවා.
මගේ යාළුවා නම් මේ සැප ඇත්තටම ගන්නව නේද කියලා හිතනකොට මට මං ගැනම දුකක් ඇති වුණා. ඉතින් මං කොහොම හරි මේ අත්දැකීම විඳින්න ඕන කියලා මට හිතුණා. ඉතින් මට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හොයාගන්න එක තමයි තියෙන හොඳම විසඳුම. මම නොහිතපු වෙලාවක නොහිතපු දවසක ඒකට මග පෑදුනා. දවසක් අපේ ගෙදර පාටි එකක් තිබුණා. මගේ අයියාගේ අම්මගේ තාත්තගේ යාළුවෝ ඔක්කොම වගේ මේකට ඇවිල්ලා හිටියා. ලොකු ගෙවල් වල පාටි දානවා, කනවා, බොනවා, ඩාන්ස් කරනවා එක දෙයක් නෙවෙයි. ඉතින් අපි මියුසික් එකට ඩාන්ස් කර කර ඉන්නකොට අපේ අයියාගේ යාළුවෙක් මගේ අතින් ඇල්ලුවා. එයාගේ නම සමීර. ඇත්තටම එතකොට මගේ මුළු ඇඟම හිරි වැටිලා ගියා. ඒ වගේම ඒ කාලවලට ෆේමස් වෙන හොලිවුඩ් ෆිල්ම් එහෙම බලනවා. අපේ ගෙදර දවල්ට ඉන්නේ වැඩ කරන අය විතරයි. එයාලා කවදාවත් අපි ඉන්න පැත්තකටවත් එන්නේ නැහැ. අපි කතා කළොත් ඇරෙන්න. ඉතින් දවසක් දිනිති ආවා. එදත් එයා ෆිල්ම් එකක් ගෙනත් තිබ්බා. මේක මරු ෆිල්ම් එකක් එහෙම කියලා එයා ෆිල්ම් එක ප්ලේයර් එකට දැම්මා. ටියුෂන් වලින් විතරයි ටිකක් හරි වෙන ළමයි හම්බ වෙන්නේ. ඒත් ගොඩක් ක්ලාස් ඉන්ඩිවිජුවල් ඒවා නිසා ක්ලාස් උනත් ගොඩක් වෙලාවට ගෙදරම තමයි තියෙන්නේ. ඉතින් මම නිදහසේ වුණත් ටිකක් කොටුණු ජීවිතයක් තමයි ගත කළේ. හැබැයි අපේ ගෙදර කිසි කෙනෙක්ට තවත් කෙනෙක් ගැන හොයන්න තරම් වෙලාවක් තිබ්බේ නෑ. ඉතින් එක ගෙදර හිටියත් අපි හැම වෙලේම වගේ තනියෙන් තමයි හිටියේ. මම කවදාවත් ඒ වගේ ෆිල්ම් එකක් බලලා තිබුණේ නැහැ. ඒක සෙක්ස් ෆිල්ම් එකක්. මම හිතෙන් විතරක් මවාගෙන හිටපු පිරිමි නිරුවත් ඇඟවල් ඇත්තටම ටීවී එකේ ස්ක්‍රීන් එකේ පේනකොට මාව ගැහෙන්න ගත්තා. මේ මොකද්ද? මං ඇහුවේ හිතා ගන්නවත් බැරුව. මට කියන්න දෙයක් තිබුණේ නැහැ. අපි දිගටම ෆිල්ම් එක බැලුවා. මගේ හිත පුදුම විදිහට අවුල් වුණේ. අන්තිමේට යාළුවා වෙනද වගේ ගෙදර යන්න ගියා. ඒත් මගේ දිහා බලලා එයා මට ෆිල්ම් එක දීලා ගියා. මම කීප දවසක්ම ඒ ෆිල්ම් එක හොරෙන් හැමදාම බැලුවා. මගේ හිත පුදුම විදිහට ඇවිස්සුනේ. ඇත්තම කියනවා නම් මුල් දවස්වල වගේම හිත කැළඹුණා. එදායින් පස්සේ මගේ හිත පුදුම විදිහට සෙක්ස් වලට බර වුණා. මම යාළුවගෙන් ගොඩාක් සෙක්ස් ෆිල්ම් ඉල්ලා බලන්න ගත්තා. මේ මොකද්ද? මං ඇහුවේ හිතා ගන්නවත් බැරුව. ඇත්තටම මගේ මුළු ඇඟම ගැහෙන්න ගත්තා. පපුව හයියෙන් ගැහෙනවා, මට නැහෙනවා. මුළු ඇඟම නිකන් උණ හැදුනා වගේ තෝන්තු වෙලා තිබුණේ. කොහොමද වෙනද බලන ඒවා වගේද? මරුනේ. මරු තමයි. කොහෙන්ද ගත්තේ? මාව තාම වෙවුලනවා. මේක මගේ බෝයි ගෙනත් දුන්නේ. බෝයි මේවත් ගෙනත් දෙනවද අනේ? මේක ගෙදරකින් ඉඳලා බලන්න පුළුවන්ද? ඇයි අපි මේ දැන් බලන්නේ? අනික හැම එකක්ම ප්‍රසිද්ධිය බලන්න ඕනේ නෑනේ. අනේ මන්දා මට නම් නිකන් කලන්ත වගේ මේක බලලා මං කවදාවත් මේව බලන්න තියා හිතලවත් නෑ. මං ඉස්කෝලේ ගියේ කොළඹ බාලිකා පාසලකට. ඒක ගොඩක් ප්‍රසිද්ධ එකක්. මම පොඩි කාලේ ඉඳලම ගොඩක් සැපට හැදුනේ. මට ඕන හැම දෙයක්ම අම්මයි තාත්තයි දුන්නා. මට වයස අවුරුදු 13 වගේදී තමයි මම වැඩිවියටපත් උනේ. එදා ඉඳලා අම්මයි තාත්තයි මට ඕන ඇඳුම්, සෙන්ට්, මේකප් මේ හැම දෙයක්ම ගන්න ඇති තරම් සල්ලි මට දුන්නා. මගේ කාමරේ තිබුණ අලුත්ම ටීවී එකක්, DVD එකක්, ඒ වගේම කම්පියුටර් එකකුත්. ඉතින් මට ඕන විදිහට ගොඩාක් නිදහසේ මං කාලය ගත කළා. අපේ පවුල්වල හැටියට සාමාන්‍යයත් එක්ක ආශ්‍රයක් ඇත්තම නැති තරම්. ලොකු පාටි වලට එහෙම ගිහාම පාරෙන් හම්බුනොත් මිසක් අපිට ළඟ ළඟ අය හිටියේ නැහැ. ඉස්කෝලේ යන්නේ ඉන්නේ වාහනවල නිසා පාරෙන්වත් අලුත් යාළුවෝ හම්බෙනවා හරිම අඩුයි. එයා කලේ එයාගේ දිව මගේ යෝනිතොල් වල එහාට මෙහාට අරගෙන යන ගමන් මාව දිවෙන්ම සතුටු කරපු එක. එහෙම කරනකොට මගේ ආශාව උතුරලා ගියා. මගේ රහස් පැත්තෙන් තෙත් තියරයක් ගලාගෙන ආවා. ඒත් එයා මගේ තෙත්තුන යෝනිය හොඳට උරන්න ගත්තා. ඒ ගමම්ම මගේ මූණ දිහාත් බැලුවා. එතකොට නම් මට දැනුනේ පුදුම තරම් ආදරයක්. මං එහෙමම නැගිට්ටා. අපි දෙන්නම බාත්රූම් එකට ගිහිල්ලා හොද ගත්තා. ඒ වෙලාවේ තමයි මං දැක්කේ එයාගේ කිනුත් තීරයක් ඇවිල්ලා තෙත් වෙලා තියෙනවා කියලා.
මගේ ජීවිතේ පළවෙනි වතාවට මං පිරිමියෙක්ගේ රහස් පැත්ත අල්ලලා බැලුවා. ඒක ගොඩාක් ප්‍රශ්නේ වගේම ගොඩාක් තද එකක් කියලා මට දැනුණා. මෙහෙම එකක් මගේ ඇතුළට යනකොට කොහොම දැනෙවිද කියලා මට හිතුණා. අපි දෙන්නම පිරිසිදු වුණා. සමීර ආයෙත් මාව ඇඳ උඩට අරගෙන ආවේ වඩාගෙන. එයා එයාගේක මගේ මූණට ලං කළා. එයාගේ ඇස් වලින් කිව්වේ ඒක උරන්න කියනවා වගේ අදහසක්. කොහොමත් මම ෆිල්ම් වල ඒක බලලා පුරුදු නිසා මම මගේ කට ළඟට එයාගේක ලං කරගත්තා. මුලින්ම මගේ එක අතකින් ඒක හොඳට අල්ලලා බැලුවා. උඩ හැම එහාට මෙහාට කරනකොට ලා රතු පාට ඇතුලේ කොටස ඇරෙන වැහෙන හැටි මම බලාගෙන හිටියා. පස්සේ හිමින් මගේ දිව ඒක උඩ තියලා තෙත් කරන ගමන් රහ බැලුවා. කවදාවත් දැනුන්නේ නැති අමුතුම රහක් මට දැනුනේ. මම මුලින්ම හෙමීට ඒක උරන්න ගත්තත් ටික වෙලාවක් යනකොට ෆිල්ම් වල වගේම මම ඒක හොඳට උරලා බොන්න ගත්තා. සමීර මාව නතර කළේ නෑ. මගේ ඔළුව අත ගගා මං කැමති විදිහට ඒක උරලා බොන්න මට ඉඩ දුන්නා. මං එහෙම ටික වෙලාවක් මගේ කටින් උරතල් කරනකොට සමීර හුස්ම ගන්න වේගය වැඩි වුණා. ඒත් එක්කම මගේ මුළු කට පිරෙන්නම එයාගේ ධාතු මගේ කටට විද්දා. ඇත්තම කියනවා නම් මගේ උගුරටත් වැදුනා. ඒ පිට වුණ වේගයට ඒක අමුතුම රහක් නිසා මට නොදැනෙම මං ඒව එළියට දානකොට සමීර බලන් හිටියේ යාන්තමට hina වෙන ගම. මට වමන යන්න වගෙත් ආවා. උගුරට ඒව ගියපු නිසා. කොහොම වුණත් ඒක නම් අමුතුම අත්දැකීමක්. මං එහෙමම මගේ ඇස් දෙක පියාගත්තා. සමීර අයියා ආයෙත් මගේ ඇඟ ගාවින් වාඩි වෙලා එයාගේ ඇඟට මගේ ඇඟ තුරුල් කරගත්තා. එහෙමම එයා ආයෙත් මගේ මුළු ඇඟම ඉඹින්න ගත්තා. මට තවත් ඒ හැඟීම් දරාගෙන ඉන්න පුළුවන් නෑ. මගේ මුළු ඇඟම පාවෙනවා වගේ මට දැනුනේ. මට නොදැනීම එයා මගේ තන් කලව යෝනි මේ හැම එකක්ම දිවෙන් රත් කරන්න ගත්තා. දිවෙන් තෙත් කරන ගමන් මට ඕන සතුට එයා උපරිම දුන්නා. ඒ සතුට මම වින්දේ මගේ ඇස් දෙක පියාගෙන. අන්තිමට මගේ යෝනිතොල් අතරින් එයාගේ දිග ලිංගය මගේ ඇඟට ඇතුල් වෙනවා මට යාන්තමට දැනුණා. එක පාරටම ටිකක් ලොකු වේදනාවක් එක්කම මගේ පිරිසිදුකම මගේ ගෙදර මගේ ඇඳ උඩම සමීර අයියා අත්පත් කරගත්තා. ඒ වෙනකොට මහ රැත් පහුවෙලා තිබුණේ. මං හරිම ආසාවෙන් කැමැත්තෙන් තමයි ඒකට ඉඩ දුන්නේ. අන්තිමට එයත් එයාගේ ආසාවන් ආයෙත් පාරක් මගේ ඇඟ ඇතුළෙම පිට කළා. එයා එහෙම්මම මගේ ඇඟ උඩම නිදාගත්තා. පහවදා පාන්දරම සමීර අයියා මම පිටත් කළේ. ආයෙත් වතාවක් එයත් එක්කන් එකතු වුණාට පස්සේ